සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ කටුවනෝද කරි එකක් හදන විදිය. මේ දවස්වල හරිම ලේසියෙන් හොයාගන්න පුළුවන් පළතුරක් තමයි කටුවනෝද කියන්නේ. ගොඩක් අය මේක ඉදිලා විතරයි කන්නේ. හැබැයි මේක කරි එකක් විදියටත් හදලා කන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ කටුවනෝද කරි එක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මේ විදිහට කටුවනෝද ගෙඩිය හොඳට සුද්ධ කරගන්න. කටුවනෝද වල ටක් ගාලා කහට පිපෙනවා. ඒ හින්දා වතුරේකට දෙහි බින්දුවක් දාලා ඒකට කටුවනෝද ටික කපලා දාන්න. විශේෂම දෙයක් තමයි මේකේ ඇට පිටින් හොයන්න බෑ. අපි කපන ගමන්ම කටුවනෝද ගෙඩිය ඇට ටික පරිස්සමට ඉවත් කරගන්න ඕනේ. වකුගඩු වල තියෙන ගල්, මුත්‍රාශයේ තියෙන ගල් ඉතාමත් පහසුවෙන් ඉවත් කරන්න පුළුවන් දිව ඔසුවක් විදිහට තමයි කටුවනෝද හඳුන්වන්නේ. මේ කරි එක හදන්න අපිට ඕනි වෙනවා මිරිස් කරල් 3-4ක්, බීලුණු ගෙඩියක්, ඒ වගේම සුදු ලුණු බික් 4-5ක්. බීලුණු ගෙඩිය කුඩා කොටස් වලට කපා ගන්න. ඊට පස්සේ මිරිස් කරලුත් ඒ විදිහයි. ඔයාලා කැමති විදිහකට කපා ගන්න. මේකටම අපිට තව ඕනි කරනවා කරපිංචා, ඒ වගේම රම්පේ. හොඳින් සෝදාගත්ත සුදු ලුණු, කරදමුංගු, කරාඹුනේ ටික කිහිපයක්, ඒ වගේම කුරුඳු ටිකක් දාලා හොඳට මේ ටික තලා ගන්න. මේ කරි එක හදන්න අපිට ඕනි වෙනවා පොල් කිරි. ඒකට පොල් ගෙඩි භාගයක වගේ පොල් කිරි අරගන්න. මුලින්ම භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා ඔයාලා තලාගත්ත සුදු ලුණු, කරදමුංගු පේස්ට් එක ඒකට දාලා හොඳට පැදෙන්න දෙන්න. ඒක පැදීගෙන එනකොට ලුණු, මිරිස්, ඒ වගේම රම්පේ කරපිංචා ටික දාලා හොඳට ටෙම්පරාදු වෙන්න ඉඩ අරින්න. ඒ ටික හොඳට ටෙම්පරාදු වුණාට පස්සේ මිරිස් කුඩු 3-5 කුඩු, ඒ වගේම කහ කුඩු ටිකක් දාලා හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ ඔයාලා කපාගත්ත කටුවනෝද ටික මේකට එකතු කරලා හොඳින් කලවම් කරගන්න. ඒ අතරෙම ඔයාලට පුළුවන් රස පදමට ලුණු ටිකකුත් මේකට එකතු කරගන්න. කටුවනෝද කැපිලි ටික හොඳින් තෙලෙන් තැම්බෙන්න ඕන හින්දා පියනකින් වහලා ටික වෙලාවක් තියලා තියන්න. ඒ වගේම තමයි සැරින් සැරේට පියන ඇරලා මේක කලවම් කරගන්නත් අමතක කරන්න එපා. විනාඩි කිහිපයක් හොඳින් මේ කැපිලි ටික තැම්බුණාට පස්සේ මේකට පොල් කිරි එකතු කරගන්න. ඊට පස්සේ හොඳින් හැඳි ගන්න. මේ තියෙන්නේ අපි හදාගත්ත රසම රස කටුවනෝද කරි එක. ඉතින් ඔයාලත් මේ දවස්වල කටුවනෝද තියෙන එකේ කටුවනෝද කරි එකක් හදලා රස විඳින්න.